ඔයාගේ ෆෝන් එකෙත් ස්ක්‍රීන්ෂොට් ගන්නකොට මේ වගේ සද්දයක් එනවද? හරි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද සවුන්ඩ් නැතුව ස්ක්‍රීන්ෂොට් ගහගන්නේ කියලා. එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් වල සවුන්ඩ් කොහොමද ඕෆ් කරගන්නේ කියලා තමයි දැන් මම ඔයාලට කියලා දෙන්නේ. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. ඔයා යන්න මේ විදිහට ඔයාගේ settings app එකට. ඊට පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙහාට ගිහිල්ලා ඔයා යන්න ඕනේ additional settings වලට. මෙන්න මේ විදිහට මම යනවා additional settings වලට. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් screenshot කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න. හරි. මේ විදිහට screenshot කියන එකට ආවට පස්සේ ඔයාලට පේනවා මෙතනින් screenshot sound කියලා තියෙනවා. මෙන්න මෙතන ටික් එක මේ විදිහට කොළ පාටින් on වෙලා තියෙන්නේ. මම ඔයාලට මේ ටික් එක on වෙලා තියෙද්දි screenshot එකක් ගහලා පෙන්නන්නම් sound එක ගැන බලා ගන්න. හරි. ඔයා දැක්කනේ sound එක ඇහෙනවා. මම මේ ටික් එක මෙන්න මේ විදිහට off කරනවා. හරි. දැන් අපි බලමු ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා. දැක්ක නේද? ස්ක්‍රීන්ෂොට් එක වැදුනා. නමුත් කිසිම શબ્දයක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි පහසුවෙන්ම ස්ක්‍රීන්ෂොට් වදිනකොට සවුන්ඩ් එක නැතුව සවුන්ඩ් ඕෆ් කරගෙන ස්ක්‍රීන්ෂොට් ගහගන්න. ඉතින් වීඩියෝ එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා යාළුවනේ කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලට ඒ වෙනුවෙන්. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.